සහේලි දැන් වයස කීයද? ඊළඟ මාසෙට 17යි. 17ට මේ ශේෂ්ත්‍රයේ කරලා තියෙන දේවල් අති විශාලයි නේද? බලාපොරොත්තු නම් ගොඩක් තියෙන හැබැයි එකක් කියන්න අපිට බෑ එකක් කියන්න බෑ. ඔයාට හම්බ වෙන්න ඕනේ චරිතයක් කියලා දෙයක් තියෙනවද? ආසාවෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ ගැන මං හිතලා කියන්නම්. හරි ඔයා හිතලා හොඳට හිතලා කියන්න. අතරම ඒක හරි සතුටුයි. මගේ පළවෙනි ආටිකල් එකත් සලසවියෙම තමයි. ඉතින් සලසවියත් එක්ක ලොකු බැඳීමක් තියෙනවා. සහේලි අයබෝන්. අයබෝන්. හොඳයි මං හිතන්නේ පළමු අත්දැකීම සරසවිය සිනමා සම්මානවලනේ. එහෙමද? නෑ පළමු අත්දැකීම හම්බුනේ මගේ පළමු චිත්‍රපටයට වන්දනය. ඒකටත් සරසවි සම්මානයක් හම්බුණා. හොඳයි. ඉතින් දෙවැනි අත්දැකීම ඔබට කොහොමද දැනෙන්නේ? මං හිතන්නේ මන්දාර චිත්‍රපටය වෙනුවෙන් ඔබ පෙනී සිටින්නේ නේද? යශෝරා කියන චරිතයට පනපවල. ඉතින් හරි සතුටුයි අද දවසත් සරසවියත් එක්ක ඉන්න හම්බුණාට.